මිලියන 20ක කප්පමක් ඉල්ලා බංග්ලාදේශයේ සිරකරගෙන සිටි රටම දන්න කෝටිපති යුවල අනුර කුමාර දිසානායක මහතාගේ මෙහෙයුමෙන් මුදාගෙන ලංකාවට රැගෙන එයි. ඇඟ හිරිවැටෙන සිදුවීම මෙන්න. ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් අපනයන ශේෂ්ත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද පතිරණ සහ ඔහුගේ බිරිඳ ප්‍රින්සි පතිරණ යන අය බංග්ලාදේශ සංචාරයක් අතරතුරදී කප්පම් කල්ලියක් විසින් පෙරේදා දිනේදී පැහැරගෙන තිබුණා. අදාළ බංග්ලාදේශයේ කප්පම් කල්ලිය පවසා ඇත්තේ ඔවුන් මුදා හැරීමට අවශ්‍ය නම් ඩොලර් මිලියන 20ක මුදලක් අවශ්‍ය බවයි. බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත ඒ බව දැන්වීමෙන් අනතුරුව ඔවුන්ින් මුදවා ගැනීමට වහා ක්‍රියාත්මක වූ බවටයි වාර්තා වන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම් සම්පත් උయ్య කොන්තන් රාජ්‍ය බුන්ති ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනික සූරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සුනිල් සිල්වා යන පිරිස බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සමග එක්ව කප්පම් කල්ලිය බාරයේ සිටීම යුවල මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර තිබුණා. බංග්ලාදේශයේ පොලිසියේ සහායෙන් එම ව්‍යාපාරික යුවල මුදවාගෙන මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවටයි වාර්තා වන්නේ. පෙරේදා දිනේදී ඔවුන් පැහැරගත් අතර ඊයේ දිනේදී ඔවුන් බේරාගත් අතර අද දිනේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවට රජයේ ආරංචි මාර්ග පවසනවා.